ඉස්සෙල්ලම මොනවද අම්මට සිදු වුනේ? පොසිටිව් වෙලා. නම එච්.එම්. උදේනී රසිකා නගරය නිකවරටිය ඇල්ල වෙලාව 20:24:27 පස්වරු 2:08 තමයි චෙක් කරලා තියෙන්නේ. පොසිටිව් ඔබලගේ කෙනෙක් නේද මේ? ඔබලත් එක්ක ආපු කෙනෙක් නේ පොසිටිව් වෙලා ඉන්නේ. මෙන්න එයාගේ පොසිටිව් එක සහසුද්ධියම පෙන්නනවා. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. පියාණනේ බුදු පියාණන්ට ස්තුති කරමු. එයාගේ සතුට ලබා දුන්නට. රයිට්. සුවමෙදුරට ඇවිල්ලා. ඊළඟට ඉක්මනට කියන්න. අපේ මගේ තිබුණේ පිළිකාවක් අපේ තිබුණේ. පිළිකාව. පිළිකාව CT ස්කෑන් එක කරා අප්‍රේල් 30 වෙනිදා. දැන් මේ සමුද කියලා බලනකොට CT ස්කෑන් ආමිරෝහලෙන් මේ රිපෝට් එකක් දුන්නේ නැහැ. ආමිගේ දින්නේ තමයි. මම දැන් පෙන්ෂන් අපච්චි. ඔව්. ඔන්න පිළිකාවක් තිබිලා මෙයාට. අවුරුදු කීයක් තිබ්බද පිළිකාව? අවුරුදු දෙකමාරක්. දෙකමාරක පිළිකාවක් තිබිලා සුවමෙදුරට ඇවිල්ලා පිළිකාව හොඳ වෙලා. දැන් මේ සමුද ගියාසේ පච්චි CT ස්කෑන් එකෙන් ඔක්කොම 0. normal. ඔක්කොම normal. අවුරුදු දෙකමාරක් තිබිච්ච පිළිකාව සුවමෙදුරට වතල් කීයක් ආවද? දවස් 23ක් විතර ආවා. දවස් 23යි. අන්න බලන්නකෝ. එයා ඇවිල්ලා විශ්වාස ඇති කරන 23 දැන් ගෙදර හිටියා නම් පිළිකාවෙන් මෙල්ලා යනවා. දැන් එයාට වැඩ කරන්න පුළුවන්. හරි ආවිසරකල්. තව හොස්පිටල් එකේ රිපෝට් එක දුන්නාට පස්සේ ඔයාලට ගෙල්ලා පෙන්නයි. ඔක්කොම 0 කියන්නේ normal. හරි තාත්තේ සාක්ෂිය දුන්නට තියෙනවා අපච්චි තමයි ඒක ගෙඩි ටික සුවන කරලා දෙන අපච්චි. රයිට්. සුදී ඊළඟට. YouTube එකට දැම්මා. මම මේ මුදල දෙනකට කියන්නම්. එයා පොඩි මුදලක් නෑ ටිකක් ලොකුවට තියෙන 20000 කියලා තියෙනවද? කීයද? 30000. බැලුවෙත් නැතුව කිව්වා 30000ක් තියෙනවා කියලා. අපච්චි බැලුවෙත් නැතුව කොහොමද කිව්වේ? මට කෝල් එකක්වත් කරලා කිව්වද? නෑ අපච්චි. කිව්වද පුතා? මේ ස්වාමී නේද? මේ මට කිව්වා 30000ක් දෙනවා කියලා. දැන් අපච්චි කොහොමද මේක දැක්කේ? දැක්කා? නෑ අපච්චි කොහොමද දැක්කේ? දැක්කේ නැහැ. දැන් අපි ආවේ මෙතෙන්ට. හරි දැන් අපච්චි දැක්කේ නෑ. දැන් මේ 30000ක් තියෙනවා කියලා කියන්නේ කොහොමද මේක කියන්න ඇත්තේ දෙවියන්? ඔබතුමාගේ තියෙන බල ශක්තියමයි මේ. එහෙනම් මට කියන්න තිබුණේ 10000ක් 15000ක් නේද? 20000ක් 30000ක් තියෙනවා කිව්වා. එහෙම කියලා තමයි දෙවියන් කියන්නේ 30000ක් තිබ්බා කියලා. එහෙනම් එයා ඊට වැඩියෙන් දාලා තියන්න තිබ්බනේ. එහෙනම් මම කියන්නම් මෙන්න මේ වගේ සතුට ලැබපු සෙනක තමයි මේ සියල්ල මට කරගන්නට උපකාර කරේ. මං වෛද්‍ය පවුලට පළවෙනිම ස්තුති කරනවා. මට වැඩිපුරම මුදලක් දුන්නු පවුලක් මේ වෛද්‍ය පවුල. ඇත්ත කියන්න ඕන මොකද ස්තුති කරනවා එක කියන්නේ නේද? සුදුසාට සුදුසු තැන දිය යුතුයි. මම කරපින්නානේ යනවා දැක්කා ඒ අය. ඒ මහා සර්ධාව තියන අය මහා දානමය කටයුතු තියන අය දැක්කා. දැකලා මට හැම අවස්ථාවකදී ලක්ෂයක් දෙකක් තුනක් හතරක් පූජා කරුවා මේ টয়ලට් හදන්නට, මේ නොයෙකුත් ආකාරයේ ලයිට් බිල් ගෙවන්නට, නොයෙකුත් ආකාරයේ මේ කරපින්නානේ යනවා. මම ඉල්ලන්නේ නැති කෙනෙක් කියලා එයාලා බලන් හිටියා. අපේ අප්පච්චි ඉල්ලන්නේ නැහැ. එහෙනම් අපි ඒකට උදව් කරනවා මේ සෙනකට උපකාර කරන තරම් මේ අප්පච්චි අපි කැප වෙන්න ඕන කියලා ඒ වගේ නොයෙකුත් ආකාරයේ මට පින්වන්ත දරුවන් මුදල් පරිත්‍යාග කරා. මම මේ රටකින්වත් මට පිට රටකින්වත් ආධාරයක් ගන්න කෙනෙක් නොවේ. ආධාරයක් කවුරුවත් දෙන්නෙත් නැහැ. මම මේ කරපින්නනේ ලංකා දේශේ. ඔබ හොඳට හිතන්න සමහරක් අය හිතන ඇති පිට රටවල වලින් පුදුම විදියට සල්ලි පහුගිය කාලවල අර පොන් වලින් මට අපහාස කරේ. මම පිට රටකින් මම අභියෝග කරනවා මට කවුරු හරි ආධාරයක් දීලා තියෙනවා නම් මම ඕනම වචනයකට නැමෙනවා. කවදාකවත් මං කිසිම ආධාරයක් කරන්නේ නැහැ පිට රටකින්. මට මේ තේජසි මහිමෙන් ලැබිච්ච සුවකිරීමෙන් ලැබිච්ච වරප්‍රසාද පමණකි. මම මෙතන ඉන්න හැබැයි මම මෙතන ඉන්න අයට දෙනවා. ඒ ලැබෙන මුදල් නොත් දීලා තිනවා. සමහරක් අය මේ වත්ත පිටිය සුද්ධ කරන්න එන්නේ නැහැ. සුවිච්චාවේ වැඩ කරන අය බොහෝය. මුදල් වලට වැඩ කරන අයත් බොහෝය. හැබැයි සෙන ඉරිදා වෙද්දී අපි ධර්මයක් කරන්නේ යන් කියලා කිසි කෙනෙක් හැරිලා යන්නේ නැහැ.
සමහරක් අය මට පුදුමා විදියට මුදේ ආතතියක් හැදෙන කෙනෙක් වගේ නම් ඔබලා දන්නේ ආතතියක් හැදෙන කෙනෙක් වගේ නම් පිස්සු හැදිලා මැරෙන්නේ. කී දෙනෙක් ඇවිල්ලා දෙවියන් වහන්සේ තෝරගත්තේ එහෙම සත්‍යයක්. බුදුන් වහන්සේ තෝරගත්තේ එහෙම සත්‍යයක්. මේ තමාලා ගලවන අතරේ මේක තමයි ලොකුම උපකාරය. විනාශ වෙන්න යන සෙනක ගලවලා ඒ අය හරි මඟට දාලා සතුට සමාදානෙන් ජීවත් වෙන්න අරින එකම මදිද කියන්නකෝ. තමාලා දන්නේ මට තියෙන දෙන එකක්වත් අතාරින්නේ නැහැ. සමහරක් අය අවුරුදු උත්සවවලට එනවා. සමහරක් අය ක්‍රීඩා උත්සවවලට කියලා එනවා. සමහරක් අය දාන දෙන්න කියලා. මම මේ දන් දෙද්දි ගොඩක් ඒවටත් කැප වෙනවා. ඒවා හොඳ වැඩ. අප්පච්චි තමයි අපේ අංක එකට ඉන්නේ කියලා මේ දේශේම අය පිළි අරගෙන එනවා හොයාගෙන. ඒක අනික මොකක්ද? ගොඩාක් අය ඉන්නවා අන්තිම වෙනකල්. මේ වහල පහල මැරෙනකල් ඉඳලා අන්තිම බෙහෙතත් විදලා කරගන්න කියාගන්න දෙයක් නැතුව මේ ලෙඩ උස්සගෙන එනවා මෙතනට. එහෙමද හොඳ අර බෙහෙත් කරන ගමන් ආවනම් නේද හොඳ. මේ බලන්න කොච්චර ආය පිළිකාව වලින් හොඳ වෙලාද පොසිටිව් වෙලාද දෙයියනේ. ඇයි ඔබලට මේ අහල පහල ඉන්න මිනිසුන්ට අහල පහල කියන්නේ මේ කිලෝමීටර් 8,000 ඉන්න මිනිස්සු දැන් මේ එන්නේ දෙයියනේ අවුරුදු 8ක් හිටපු මට බැන බැන ඉඳලා දැන්වත් ඇවිල්ලා ගැලවෙනවා නම් කොච්චර හොඳයිද කියලා මං හිතනවා. මට බැන්නට කමන්නේ මං hina වෙනවා. බයින්න මට සතුටුයි. මොකද මගේ ගැලවුම් කාර්යය බයින කෙනා. බුදුහාමුදුරන්ගේ ගැලවුම් කාර්යය දේවදත්ත. එහෙනම් මගේ ගැලවුම් කාර්යය කවුද? බයින ඔබ. මං ඔබට ස්තුති කරනවා. මං ඔබට ප්‍රශංසා කරනවා. හේතුවක් තියෙනවා. ඔබ බයින්න ඔබ මට ලං වෙනවා. මම ගැලවෙනවා. මං ඔබට සුවය දෙනවා. කොහොමද කියලා බලන්නකෝ. ඔබට බයිනවා නම් කෙනෙක් අහලා පහල ඔබ වෛර කරනවානේ. ඔබත් අද ඉඳන් පටන් ගන්න. ඔබට බයින කරලා ප්‍රේම කරන්න. බෑද? ඔබ බයින කරලා ස්තුති කරන්න. මගේ මොනවා හරි වරදක් මට හඳුනා ගන්න දෙන එකම පුද්ගලයා. ඒ වරද බයින හින්දානේ මම මගේ වරද හදාගන්නේ කියලා හිතන්නේ. ඒ බයින හින්දානේ මම ගැලවෙන්නේ. මගේ මොනවා හරි වරදක් තියෙන ඇති හින්දානේ මට බයින්නේ. එතකොට මම ඒ වරදෙන් මිදුණා නම් මම හොඳ කෙනෙක්. එහෙනම් කවුද ඒකට ගැලවුවේ? අර බැනපු කෙනා නේද? එහෙනම් මම ඇරි ස්තුති කරනවා. බුදුහාමුදුරුවෝ දේවදත්තට ස්තුති කරේ නැද්ද? මගේ ගැලවුම් කාර්යය දේවදත්තයි. එහෙනම් මට මෙවැනි ආකාරයෙන් උපකාර කරන සියලු දෙනාටද උන්වහන්සේ නායකාරයෙක් නොවි ආශිර්වාද කරනවා. මේ මහා මෙරක් කරපින්නගෙන යන මට දෙවියන් බුදුන් ඔබට කතා කරනවා සිත්වලට. එතකොට ඔබ විවෘත වෙන්න. යන්න ඔබගේ පුත්‍රයා කොපමණ මට මේ දවස් 15 මාස ගණන් ඉන්න තිබුණා. ඇයි මම හිටියේ නැත්තේ? මම මේ නිකරුණේ හිටියේ නෑ මේ දවස් 15වත්. මම මහසෑයට පුද පූජා කරා ඔබ වෙනුවෙන්. ජයස්නා බෝධියට පුද පූජා කරා. මඩුපල්ලි වලට ගිහිල්ලා ඔබ සියලු දෙනා අරගෙන ගිහලා දැක්කේ නැති සෙනක ගොඩක් හිටියා මඩුපල්ලි. ගිහිල්ලා පෙන්නලා ආශිර්වාද අරගෙන දුන්නා. ඒ වගේම දළදා මාලිගාවට ඉතින් මාත් එක්කම බැඳිලා ගොඩක් නැහැ. ඔබට ආර්ථික ප්‍රශ්න, ඔබට පුදුමාකාර ඉඩම් ප්‍රශ්න. එහෙනම් මාත් එක්ක දළදා මාලිගාවට යන්න පින්වත් අපිට යන්නේ සුළු පිරිසයි. ඔබ වෙරදරනවා මේ මහා පොළොව බෙදා ගන්න. ඔබ වෙරදරනවා මේ මහා මුහුද බෙදා ගන්න. ඔබ වෙරදරනවා මේ අහස බෙදා ගන්න ගුවන. ඔබට ඉතින් ධර්මයක් හොයන්න බෑනේ. ඔබ ඒවා හොය ආසාවල් පස්සේ ගිහිල්ලා විනාශ වෙලා යනවා. මාත් එක්ක නෙනසනක ගැලවෙනවා. මම මොකද කරන්නේ? ධර්මය උගන්වනවා. ඉතින් ඔබට හරි ප්‍රශ්න ඩ්‍රයිවිං කරන්න තියෙනවා නේද? ඔබට එක ළමයි බලා ගන්න තියෙනවා. ඉතින් මට කරන්න දෙයක් නැහැ. මම හැබැයි ඔක්කොටම එක හැන්දෙන් බෙදන්නේ. එන්න ධර්මයේ දකින්න කියලා කතා කරනවා. ඉතින් නෑ සුළු පිරිසයි. අනිත් අයට සැලරි එක ඕන. බලන්නකෝ පාට බහැලා කෑ ගානේ පඩි මදි පාට බහැලා කෑ කපල්ලකෝ ධර්මයේ මදි කවුරු හරි එන්න දේශනා තියන්න කියලා කෑ ගහනවද නේ? ඕක තමයි ඇත්ත යථාර්ථය. ඒ නිසා මොනවාද මේ කියන්න තියෙන්නේ?
තෙරුවන් සරණයි අප්පච්චි. කොහොමයි පුතේ තෙරුවන් සරණයි. මම මං හිතන්නේ ඉස්කෝල ගුරුවරියක්. මං හිතන්නේ මෙතනට ඉංග්‍රීසිනුත් කතා කරා සුදු මහත්තුරු ඇවිල්ලා. ඔව් අප්පච්චි. පුතා මොනවද කරන්නේ? රටේ ඉඳලා ආවේ. මොනවද මම පුතේ හිතුනේ? රටේ ඉඳන් බැලුවද YouTube එක? අප්පච්චි YouTube එක බැලුවද රටේ ඉඳන්? නෑ මම මෙහෙ ආවට පස්සෙත් බැලුවා. ඔව්. එහෙදිත් බැලුවා. ඇවිල්ලා නම් දැන් ගොඩක් කල් වෙනවා. ඔව් පුතේ. ඊට පස්සේ තමයි අපි දෙන්නම මෙතෙන්ට ආවේ. දැන්ට ඇවිල්ලා අවුරුදු 2යි මාස 8ක් වෙනවා. ඔව් පුතේ. අවුරුදු 2යි මාස 8යි. 3යිම කියමුකෝ නේ. තව 2 4නේ. ඔව්. මේ මම දැන් එනවා නෝමල් උන්නේ නැද්ද? බෑ කියලා හිතුන්නේ නැද්ද? බැහැ කියලා හිතුන්නේ නෑ. ඉතින් වයිෆ් තමයි ආවේ ගොඩක්ම. දැන් ගුරුවරියක් අනික ඉස්කෝලයක් උගන්වන ගුරුතුමිය හොඳ මොලයක් තියෙනවා. ඔබට හිතුන්නේ නැද්ද යකෝ මේක හොරෙද්ද දන්නේ තාම දුන්නේ නැහැ දරු සම්පත්. ගොඩක් අයට දෙනවා අපිට දෙන්නේ නැහැ. නිකන් ඊර්ෂ්‍යාවක් වගේ හිතුන්නේ නැද්ද? මම මුලින්ම ආවේ මෙතෙන්ට ණය ගැටලුවක් නිසා. ඔව්. ඇත්තටම දරු සම්පත් බලාගෙන නෙමෙයි ආවේ. සමහරට දරු සම්පත ප්‍රමාද වෙන්නත් ඇත්තේ මගේ තිබුණ පීඩනය නිසා වෙන්නේ නැති. ඊට පස්සේ ආව දවසේම මං ආවේ යාළුවෝ දෙන්නෙක්. ප්‍රෙෂර් එක ආවේ නැද්ද? ප්‍රෙෂර් එක ඇවිල්ලා තිබුණා. හරි නේද දැන් උදේ දුණු දේශනාව? ණය ප්‍රශ්නේ හින්දා ප්‍රෙෂර් එක. ආ කියන්නේ. ඊට පස්සේ අප්පච්චි ඇවිල්ලා දවස් 7ක් එක දිගට ආවා. ඒ ඇවිල්ලා මට මාස 3න් විතර මට වෙනසක් තේරුණා. ඉතින් එදා ඉඳලා අප්පච්චිගේ දේශනා ඔස්සේ ගියා. ණය ප්‍රශ්නෙත් විසඳුණා. ණය ප්‍රශ්නේ විසඳුනේ නැහැ. මං එක හිතින් අතෑරලා දැම්ම අප්පච්චිට මතක ඇති කෝටියක් විතර මුදලක් මං අතෑරියා කියලා මෙතෙන්ට ඇවිල්ලා කිව්වා. ඔබ දීලා. කොහොමද? මෙයා කෝටියක විතර මුදලක් දීලා දෙවියන් වහන්සේගේ දේශන අහලා එයාලට මේක අතෑරලා දැම්මා. ඇයි දැන් අතෑරින් නැත්නම් ප්‍රෙෂර් එක ඇවිල්ලා මැරෙනවනේ. දේශන ඇහුවා සුවමෙතට ඇවිල්ලා මම ඒක අතෑරලා ඒකෙන් අතෑරලා දැම්මා. ජීවිතෙත් තියෙනවා දැන් සල්ලිත් තියෙනවා දරු පෙටියක් තියෙනවා මහත්යක් තියෙනවා. දැන් මොකද කියන්නේ? දැන් ඉතින් ගොඩක් සතුටුයි. මම මේ මයික් එක ගත්තේ ඇත්තටම මගේ යාළුවෝ 5ක් 6ක්ම මෙතෙන්ට ඇවිල්ලා අවසාන මොහොතේ අතෑරුණා. හරියට හරි කියන්නේ. ඉතින් ඒක මට කියන්න ඕනේ. අනේක අවුරුදු මෙතෙන්ට නිගා කරලා යන්න එපා. ඔයාලා අවුරුදු 2කමාරක් මේ ආපු අයත් මෙතෙන්ට නිගා කරනවා. මට තප්පරයක් දෙන්න බාධා කරනවා. ඔබගේ කෙලෙස් නිම වෙන තුරු ඉන්නවා දෙවියන් වහන්සේ ඔබට වරප්‍රසාද දෙන්න. නේද? ඔබගේ කෙලෙස් ඔබගේ පව් සෝදා අර මඩේ දානවා හොදනවා ගලේ ගහනවා වේලනවා. ඒ වගේ ඔබේ තිබිච්ච පව් ඔක්කොම නිම කරනවා. ඉතින් ඒකට කාලයක් යනවා. ඔබ අවුරුදු කීයක්ද මෙතන දෙන්න ඉස්සෙල්ලා වයස? දැන් 42ක් මට 42න් 20ක් අයින් කරමුකෝ. එතන 22ක්ම කෙලස් තිබ්බා. 22නුත් දැන් 3ක් කරමුකෝ. 19ක්ම කෙලස් තිබ්බා. මේ 19 කෙලස් දවසකට 2කට 3කට 4කට සීමා වෙයිද? නෑ අප්පා. එහෙනම් මේ මා අවුරුදු 2යි මාස 8ක් ඇවිල්ලා තමයි මේ කෙලස් ටික දුරු කරගත්තේ බණ අහලා. එතකොට ඔය බයිනා ඉන්නව නේද? දැන් මෙතනත් ඉන්නවද බයිනාය? ඔබට කවදාකවත් ගැලවෙන්න බෑ. ඔබ බයිනවා කියලා හිතේ තියෙනවා දැන් බැනලා ඉවර කරපන්. නේද? දෙවියන්ට බැනලා දැන් ඉවර කරගන්න. අය බයින් ඉඳ තියාගන්න එපා හදවත ඇතුලේ. ඒතර ඔබට වරස්පතත් ලැබෙන්නේ නැහැ. ඇයි ඔබ නිතරම ඉන්නේ බයින අදහසින්. දෙවියන් ඔබට කැමති නෑ. ඔබ ඉන්නේ කොයි වෙලෙත් පීඩාවෙන් ප්‍රෙෂර් එක හදාගෙන. ඔබට දෙවියන් කැමති නෑ. ඔබගේ ලෙඩක් දුකක් නැයක් තියෙනවා නම් ඒක විසඳලා දෙයි. හැබැයි ඔබගේ සත්‍ය වරප්‍රසාද ජීවමාන වරප්‍රසාද සදාකාල අමරණීය සැප ලබන්නට නිර්වාණය. එහෙනම් මේ කෙලෙස් ඉවර වෙන්න නම් දේශනා දවස් 5ක්ම 6ක්ම ගෙදර ඉන්නේ දෙයියනේ. එක දවසයි මෙතනට එන්නේ. අර දවස් 6ක කරපු පව් එක දවසට ඔබට සෝදා ගන්න පුළුවන්ද? දවස් 6ක එකතු වෙච්ච රෙදි කන්ද එක දවසින් හොදන්න පුළුවන්ද ගෙදර? කියන්න. පච්චි මගේ පහුගිය අවුරුද්දේ නිවාඩු 39ක් තිබුණා. රජයේ සේවකයෙකුට හිමි නිවාඩු 41යි. ඉතින් මගේ රැකියාවවත් මම බලන්නේ නැතුව තමයි මට ඒ කියන්නේ මම අතහැරලා නෙමෙයි ඒ වෙලාවේ නම් ආවේ. නැති වරණ නැති වෙච්ච ඉතින් මම යනවා සුවම. ඊට පස්සේ අප්පච්චි රාත්‍රී දේශනාවලින් පස්සේ මට පොඩ්ඩක් දෙන්නකෝ. ස්වාමියා එකට එකක වුණා නේද? ඔව් එකඟ වුණා අප්පච්චි. එතුමත් බලන්නකෝ දෙන්න එක ශරීරයක්. මෙයාගේ ගුරුතුමියගේ දෙයට ස්වාමියා එක ගුණ. එහෙනම් මේ ගැලුම්කාරයා ඔබ ගැලවෙන්න ගැලුම්කාරයෙක් තව තිබ්බා දෙවියන් වහන්සේ. කවුද? ස්වාමියා. සමහර ස්වාමිවරු එන්න දෙන්නේ නැහැ බිරිඳට. එයා එහෙම කරේ නෑ නේද? රයිට් කියන්නේ. ඉතින් ඊට පස්සේ රාත්‍රී දේශනාවලින් පස්සේ ඇත්තටම මම එක දිගටම ආවා. ඇවිල්ලා පාන්දර 3යි මෙතන යනකොට ඒත් පහවදා පාසලට ගියා දරුවෝ වෙනුවෙන්. අවසානයේදී මට එන්න කරදර ආවා පච්චි.
දැන් මට පහවසට ශිෂ්‍යත්ව පන්තියකුත් බාර දීලා ඉස්කෝල දෙකකත් වැඩ කරනවා. ඒත් මං අතහැරලා මේ ශිෂ්‍යත්වයේ දරුවන් වෙනුවෙන් මං කැප වෙනවා. මගේ මහන්සියවත් හිතුවේ නෑ. අවසානයේ මට දරුවත් නිකන් ඕනේ නෑ කියන තත්ත්වෙට මගේ හිත හැදුනා. මේ මෙතෙන්ටම ඇවිල්ලා ධර්මය අහලා මට දරුවා නොලැබුණත් ජීවමාන බුදුන් මන් දැක නැති වුණාට මට දැන් ජීවමාන බුදුන් වහන්සේ ඔබයි කියන එක මම හැම වෙලාවෙම අදහනවා. උදේම මම දවස පටන් ගන්නේ මගේ පව් වලට සමාවිල්ලලා අද දවස මට සුබ වෙන්න. ඒ වගේම ජීවමාන දෙවියන් මන් සමග ඉන්නවා කියන එක විතරම මම හිතේ තියාගෙන තමයි අප්පච්චි වැඩ කරන්නේ. ඉතින් මම හැමෝටම කියනවා නැවතුණ අය මේ මුන්නහන්සේ තරම් කරුණාවන්ත හිතක් තියෙන කෙනෙක් ඇත්තටම බුදුන් විතරයි, ජේසුන් විතරයි. ඒ වගේම ඉතින් මම කියනවා අනේ ඔයාලා නැවතුණු අය ආයෙත් එන්න කරුණාවන්ත හිතක් තියෙන උන්වහන්සේ ඔබලාට සමාව දෙනවා. කරුණා කරලා ඇවිල්ලා ඔයාලගේ ජය ලබා ගන්න. ඉතින් මට කවදාවත් බෑ කියලා හිතුනේ නැහැ. මට අද දවසේ එනකන් මට ඇත්තටම ඉන්න බැරුව හිටියා අප්පච්චි. ඉතින් මට දහසක් ප්‍රශ්න අද උදේත් ආවා. ගෙදර සත්තු වගේක් ඇති කරනවා. ඉතින් ඒ උඹලා ගන්නවත් කවුරුවත් නෑ අප්පච්චි ගමනක් ගිහිල්ලා. ඊට පස්සේ ඒක එන්නත් ප්‍රමාදුනේ. එන්න හදිස්සිය තිබුණා. ඊට පස්සේ මහත්තයාගේ කකුල කැඩිලා අවුරුද්දට එන්න බැරි වුණා. සතියක් එක්තැන් වෙලා හිටියා. හැබැයි අප්පච්චි මට පොඩි දෙයක් කියන්න තියෙනවා. අපේ මහත්තයා විට කෑවා. ඉතින් ඒකට ආශිර්වාදයක් කියලා මං හිතනවා. කකුල කැඩිච්ච එක මොකද? එයාට අවුරුද්දට ඩ්‍රින්ක්ස් ගන්නවත් විට කන්නවත් බැරි වුණා. නැත්තම් අදත් මට මේ පොසිටිව් එක දෙන්න වෙන්නේ නැහැ. නමුත් මං ඉතින් දුක් වුණා වේදනාවට. කොහොමද? ඩ්‍රින්ක් එක දැම්ම නම් කකුල කැඩුවේ පොසිටිව් එක දෙන්න. ඔව් එයා ඉඳවද්දි මට දුක හිතුණා. දැන් තේරෙනවද මයි පුතා? දැන් තේරෙනවද? දැන් ආයෙ බොනවද? ආයෙ බුලත් කනවද? මෙච්චර ලස්සන ශරීරයක්. දැන් අපි කියමු මිහිමත කාන්තාව මේ අපේ අම්මා මේ පොළොව. මේ පොළොවට දැන් අපි කියමු ඔබගේ මූණට කවුරු හරි කෙල ගහනවා නම් කැමතිද? නෑ. එහෙනම් මේ පොළොව කැමතිද? කවුරු හරි කෙල ගහනවා නම් මේ පොළොවට? නෑ ඒත් නැහැ. එහෙනම් අපි දවස ගානේ පොළොවට කෙල ගහලා බුලත් කාලා පව් පුරව ගන්නවද නැද්ද? අපේ අම්මගේ මූණට කෙල ගහනවා වගේ තමයි මේ පොළොවෙන් තමයි අපිට වී සම්පත දෙන්නේ. වතුර සම්පත දෙන්නේ. අපි ඔය ඉඳවලා තියෙන්නේ. අපිට ගොවිතැන් කරන්න දීලා තියෙන්නේ. අපි මිහිඳන් කරන්නේ. ඒ පොළොවට අපි කෙල ගහලා හරියනවද? එහෙනම් අපි ස්තුති කරන්න ඕන ස්වාමීන් ඔබ දුන්නු පොළොවට අපි කිසිම ජරා වැඩක් කරන්නේ නැහැ. එහෙනම් අපිට টয়ලට් එකක් වලක් කපන්න නැතුව බඳින්න නැතුව පුළුවන් තැන් තැන් වල ජරා කර කර යන්න. ඇයි අපිට තැනකට මේක රැස් කරලා ගබඩා කරලා කරන්න තිබුණේ? ඒකත් ගෞරවනීය පූජනීය ලෙස අපගේ ශරීරයෙන් මේ දූවිලෙම ආපු දෙවියන් වහන්සේට ගෞරවයක් ලැබෙන ආකාරයට නේද අපි ඒවා පිළියෙල කරගලා තැම්පත් කරන්න. එහෙනම් බුලත්තිට හරෝහරා නේද පුතා? මොනවද බයි පුතාට කියන්න තියෙන වචන සුවල්පයක්? මොනවා හරි කියනවා නම් කියන්න. දැන් වයිෆ් පොසිටිව් තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. ඒ ගැන සතුටුයි. බෙහෙවින්ම සතුටු වෙනවා. අවුරුදු කීයක් නේද විවාහ වෙලා? අවුරුදු 5යි. අවුරුදු 5යි. ඔව්. 5 ඇතුළත දරුවෝ හිටියේ නැහැ. මේ පිම්බිමට අවුරුදු දෙකම මාස 12 24යි 32ක් ඇවිල්ලා තමයි පොසිටිව් එක ලබා ගන්නේ. හැබැයි මේ පොසිටිව් එක ඉරිසලා ලැබෙනවා. ඔබගේ බුලත් පිටයි ඩ්‍රින්ක් එකයි අත ඩ්‍රින්ක් එක කිව්වත් මම එහෙම මොකද දශමයන් බිව්වත් ඩ්‍රින්ක් එක තමයි. අපි මෙහෙක වහ බෝතලයක් ගේනවා. වහ බෝතලේ ඔක්කොම බොන්න ඕනේ දිවේ ගෙවුණු නැති බින්දුවක් මැරෙනවා. මාර්යා. ඒ වගේ තමයි අරක්කු බෝතල් 10ක් ගෙදර තියාගෙන ඉඳලා එක බින්දුවක් කටේ ගෑවනම් මැරෙනවා. ඒ කියන්නේ ජීවිතය ඉවරයි. දෙවියන් බුදුන්ගේ ධර්මයේ කැඩුවා. පන්සිල් පද 5. සුරාමේරේ එහෙනම් මායි පුතා හරි නේද? එහෙනම් බොහොම සන්තෝසයි. ඔබලගේ වීරිය පාරමිතා අපච්චි සත්‍යයි සත්‍යයි කියලා විශ්වාස කරලා ඇවිල්ලා සෑම අතකින්ම ජය ලබා ගත්තා. ගුරුතුමිය එතුමියට ගැලවීමට ස්වාමියා උපකාර කරා. මොකද අරක්කු පිබියරි කමනේ ඵලයක්. ඩ්‍රින්ක් එකක් දාන්න හරි නෝනා එළවල හරි දාලා ඩ්‍රින්ක් එක ගන්නවා. හරි ඒ වුණාට මහත්යගේ